හරි දැන් අපි බලමු 2011 කාර්යශක්තිය ක්ෂමතාව. මේ ප්‍රශ්නේ මේකේ කියනවා පාපැදිකරුවෙක් ඉන්නවලු පාපැදිය මුළු ස්කන්ධයේ m කිලෝග්‍රෑම් mg කියලා බලය බර තියෙනවා යාගේ පහළට. මෙයා මේ තලයේ දිගේ ඉහළට යනකොට ඇල්ෆා ආනත තලයක්ලු තිරසට ඇල්ෆා ආනත තලයක ඉහළට යනවා mg පල්ලට තියෙනවා. එතකොට මේ කියනවා චලිතයට එරෙහිව r කියලා ප්‍රතිරෝධයක් තියෙනවා. ඉහළට යනවා නම් r කියන ප්‍රතිරෝධය පහළට තියෙනවා. ඊට පස්සේ කියනවා v කියන නියත වේගයෙන් මෙයා පදින්නේ බයික් එක. පාපැදිය. එතකොට v කියන නියත ප්‍රවේගයෙන් උඩට යනවා. එතකොට මෙතනදී ප්‍රකර්ෂණ බලයක් තියෙනවා p කියලා. මොකද මෙතන r කියලා පල්ලට බලයක් තියෙනවා mg වලින් තව එතකොට මෙතන 90 රින ඇල්ෆා මෙතන එතකොට ඇල්ෆා කෝණයක් තියෙනවා. එතකොට මෙතන mg වලින් mg sin ඇල්ෆා කියලා සංරචකයක් මෙහෙට එනවා. හරි මෙයා නියත ප්‍රවේගයෙන් උඩට යන්න නම් එතකොට පල්ලට තියෙනවා නම් මේ බල දෙකක් ඊට සමාන බලයක් උඩට තියෙනවා. එතකොට මෙතනින් එන ප්‍රකර්ෂණ බලය උඩට තමයි තියෙන්නේ. මෙයාට උඩට යන්න. එතකොට මට පුළුවන් මෙතන තව ජවය කියනවා h කියලා. ඒ x සමානයි මෙන්න මෙයා බව පෙන්වන්න කියලා තමයි කියන්නේ. එතකොට මට පුළුවන් තලයේ දිගේ ඉහළට x සමානයි ma පාවිච්චි කරන්න. සමානයි ma තලයේ දිගේ ඉහළට පාවිච්චි කරද්දී ත්වරණය කියන නියත ප්‍රවේගයෙන් යනවා ත්වරණය බිඳුව. එතකොට මෙයා බිඳුව වුණාම බලය බිඳුව වෙනවා. ඒ කියන්නේ මේ පාපැදීමට සමස්ත බලය මේ තලයේ දිගේ ඉහළට බිඳුවක් එන්න ඕනේ ප්‍රවේගය නැති. මේ නියත ප්‍රවේගය. එතකොට ඉහළට තියෙන බලය p ඍණ r පහළට ඉන්න. එතකොට mg වලින් එන සංරචකය mg sin alpha කියලා තමයි තලයේ දිගේ පහළට ඉන්නේ. එතකොට මේ බල තුන තමයි මෙන්න මේ ආනත දිශාවට ගත්තොත් එහෙම තියෙන්නේ. ඒතර මෙයා කරන බිඳුව එන්න ඕනේ. p හම්බ වෙනවා අපිට r ධන mg sin alpha කියන්නේ. හරි. ඊට පස්සේ අපි මෙතන පාවිච්චි කරන අනිත් සමීකරණය තමයි x සමානයි ev. ජවය සමානයි ප්‍රකර්ෂණ බලය වතා ප්‍රවේගය. එතකොට අපිට මෙතන ජවය දීලා තියෙනවා h කියලා. ඊට පස්සේ අපිට කියනවා මෙතන මේ තියෙන ප්‍රකර්ෂණ බලය. දැන් ප්‍රකර්ෂණ බලය අපි හොයාගෙන තියෙනවනේ. මෙතන තියෙන එක. ඒතර අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් එතෙන්. ඒතර ප්‍රකර්ෂණ බලය අපි හොයාගෙන තියෙනවා r ධන mg sin alpha කියලා. වතාවක් අපිට කියලා තියෙනවා යන ප්‍රවේගය නියතයි නියත v ප්‍රවේගය. ඒතර වතාවක් v. ඒතර අපිට මේකේ පෙන්වන්න කියලා තියෙන මෙන්න මේ ප්‍රකාශනයේ බව. ප්‍රකාශනය කියලා තමයි පෙන්වන්න කියලා. x සමානයි r ධන mg sin alpha වතාවක් v කියලා. එතකොට අපි පෙන්වන්න කියලා තියෙන ප්‍රකාශනය හම්බුනේ. එතකොට 2011 කාර්යශක්ති ක්ෂමතාව මේ ප්‍රශ්න තමයි මෙතන කතා කරන්නේ.